සුබ දවසක් කියලා පිළිගන්නවා සියලුම දෙනාව. අපි අද මේ අන්බොක්ස් කරන්නේ සහ රිවිව් කරන්නේ 2025 මාර්තු මාසේ 10 වෙනිදා රිලීස් වුණ Samsung A36 5G ස්මාර්ට්ෆෝන් එක. ලංකාවේ කවුරු හරි රුපියල් ලක්ෂයකට අඩුවෙන් හොඳ ස්මාර්ට්ෆෝන් එකක් ගන්න බලාපොරොත්තු වෙනවා නම් මේක කන්සිඩර් කරලා බලන්න පුළුවන් හොඳ ෆෝන් එකක්. අපි බලමු අද ඇයි කියලා. මේක සයිඩ් එකේ තියෙනවා වොලියුම් රොක් එක, පවර් බටන් එක. ඔයාලට පේනවා ඇති වීඩියෝ එකේ. ඊට අමතරව උඩින් තියෙන noise cancellation microphones, පල්ලෙහා තියෙනවා SIM tray එක සහ මයික්‍රොෆෝන් එක. ඒ වගේම මේක ඇවිල්ලා full HD AMOLED display එකක් තමයි තියෙන්නේ. ඒ වගේම මේකේ PPI අගය 385ක් දක්වා තියෙනවා. ඒ වගේම මේකේ nits අගය 1900ක් තියෙනවා. ඒ නිසා ගොඩක් එළියේ වැඩි තැනක වුණත් ඔයාලට මේකේ හොඳට කලර්ස් බලා ගන්න පුළුවන්. ඒ ඩිස්ප්ලේ එක සමහර ඩිස්ප්ලේ තියෙනවා අවුව තියෙද්දි අපිට කියවන්න ගොඩක් අමාරුයි. නමුත් මේක එහෙම නැහැ. මේකේ අවුව තියෙන තැනක වුණත් අපිට හොඳින් බලා ගන්න පුළුවන් මට්ටමේ ඩිස්ප්ලේ එකක් තමයි තියෙන්නේ. ඊට පස්සේ SIM ejecting tool එක තියෙනවා අපිට box එක ඇතුලේ. ඊට අමතරව paper works තියෙනවා. ඊට අමතරව අපිට මේකේ හම්බෙන්නේ USB data cable එක type C to type C data cable එක විතරයි. ඊට අමතරව තවත් මේ ෆෝන් එක ගැන කතා කරොත් මේකේ charging ඇවිල්ලා 45 watt fast charging support කරනවා. ඔයාලට දැන් පේන ඩිස්ප්ලේ එකේ කලර්ස් එහෙම ගොඩක් හොඳ මට්ටමක තියෙනවා මේ AMOLED ඩිස්ප්ලේ එක නිසා. සාමාන්‍යයෙන් කොහොමත් Samsung ඩිස්ප්ලේ ගොඩක් හොඳ මට්ටමක තියෙනවා ඉස්සරිදම්ම. ඒ වගේම මේකේ තවත් විස්තර කතා කරොත් එහෙම මේකේ ඇඩ්වර්ටයිස් කරලා තියෙනවා මේකේ බැටරි එක 166ක් charge කරන්න පුළුවන් කියලා විනාඩි 30ක් ඇතුළත. ඒ වගේම ෆුල් charge කරන්න පුළුවන් කියලා තියෙනවා විනාඩි 68ක් ඇතුළත. ඒ කියන්නේ සාමාන්‍යයෙන් පැය විනාඩි 15ක් විතර යනකොට සාමාන්‍යයෙන් ඔයාලට මේක ෆුල් charge කරගන්න පුළුවන්. හැබැයි 45 watt dock එක පාවිච්චි කරන්න ඕනේ ඒකට. ඒ වගේම මේකේ තියෙන්නේ 5000 mAh බැටරි එක. සාමාන්‍යයෙන් දවසක් හොඳටම යූස් කරන කෙනෙක් සාමාන්‍යයෙන් දවසක් යූස් කරන්න මේ බැටරි එක ප්‍රමාණවත් කියලා මම හිතනවා. ඒ වගේම මම මේ අරන් තියෙන ෆෝන් වේරියන්ට් එක ඇවිල්ලා 8GB RAM එකක් තියෙනවා. ඒ වගේම 128GB internal storage එකක් තියෙනවා. ඔයාලට මේකේ ඩාර්ක් මෝඩ් එක පාවිච්චි කරොත් ගොඩක් වෙලා බැටරි ලයිෆ් එක ඉතුරු කරගන්න පුළුවන්. මොකද AMOLED ඩිස්ප්ලේ වල බ්ලැක් කියන්නේ ඒකේ පික්සල්ස් ඔක්කොම ඔෆ් කරලා දානවා. ඒ වගේම ලයිට් මෝඩ් එක සාමාන්‍ය බැටරි එක ඊට සාපේක්ෂව ටිකක් වැඩියෙන් වැය වෙනවා ඔයගලන්ට. ඔයගලන්ට පේන ඩිස්ප්ලේ එක ගොඩක් ලස්සන ඩිස්ප්ලේ එකක් තියෙන්නේ. ඒ වගේම දැන් අපි මේක කැමරා ගැන ටිකක් කතා කරමු. මේකේ මේන් කැමරා එක ගත්තාම 50 මෙගාපික්සල් වයිඩ් ලෙන්ස් එකක් එනවා. ඒ වගේම 8 මෙගාපික්සල් වලින් අල්ට්‍රා වයිඩ් ලෙන්ස් එකක්, 5 මෙගාපික්සල් මැක්‍රෝ ලෙන්ස් එකක් එනවා. ඒ වගේම මේක වීඩියෝ කරන්න පුළුවන් 4K 30 fps, ඒ වගේම 1080p වලින් 60 fps. ඊට අමතරව මේක සෙල්ෆි කැමරා එක ගැන කතා කරොත් මේක ඇවිල්ලා 12 මෙගාපික්සල් සෙල්ෆි කැමරාවක් තමයි එන්නේ. ඒකත් 4K 30 fps වලින් රෙකෝඩ් කරන්න පුළුවන්. ඒ වගේම මම හිතනවා මේ කැමරා ගොඩක් හොඳ වෙයි කියලා vlog කරන කට්ටියට උනත් සාමාන්‍යයෙන් ඩීසන්ට් සෙල්ෆි කැමරා එකක් තියෙනවා. අපි දැන් පොඩ්ඩක් චෙක් කරලා බලමු කැමරා එකේ ක්වොලිටි එක කොහොමද කියලා. මේකේ 2x zoom කරන්න පුළුවන්. ඒ වගේම 4x 10x අපිට software wise zoom කරන්න පුළුවන්. ඒ වගේ මේකේ image අපිට edit කරන්න පුළුවන් Samsung AI එක පාවිච්චි කරලා. මෙතන දැන් software update එක කියලා තියෙනවා. මම update එක දෙනවා. දැන් ඔයාලට පේනවා ඇති මම මේකෙන් ගත්ත ෆොටෝ එකක්. මේක ඇත්තටම low light අවස්ථාවක ගත්ත ෆොටෝ එකක්. නමුත් එහෙම වෙලත් මේකේ ෆොටෝ ක්වලිටි එක ගොඩක් හොඳ මට්ටමක තියෙනවා. ඒ වගේම මේක අපිට පුළුවන් ඩොකියුමන්ට් එකකින් ටෙක්ස්ට් එක වෙනවා ෆිල්ටර් කරලා ගන්න. ඒක ගොඩක් ඉස්කෝලේ යන ළමෙක්ට ඉගෙන ගන්න ළමෙක්ට එහෙම නැත්නම් කැම්පස් එකේ ඉන්න කෙනෙක්ට උනත් ගොඩක් ප්‍රයෝජනවත් ෆීචර් එකක්. මේ ෆීචර් එක අපිට මේ කෙලිම නෝට්පෑඩ් එකේ වෙනම සේව් කරගන්න පුළුවන්. ඒ වගේම මේකේ තියෙන 120 Hz ඩිස්ප්ලේ එක නිසා ගොඩක් ස්මූත් ෆීලින් එකක් අතට දැනෙනවා. යූස් කරද්දි ෆෝන් එක ගොඩක් ස්මූත් මේ ෆෝන් එක. ඒ වගේම දැන් මම මේ යූස් කරන්න හදන්නේ AI ෆීචර් එක ඔබ්ජෙක්ට් එකක් රිමූව් කරන්න. Samsung එකේ පාවිච්චි කරන්න පුළුවන් අපිට ඔබ්ජෙක්ට් රිමූවින්. අපි බලමු කොච්චරක් සාර්ථක වෙයිද කියලා. මේක ඇත්තටම මේක ලෝ ලයිට් අවස්ථාවක ගත ෆොටෝ එකක්. මේ බෑග්ග්‍රවුන්ඩ් එකත් එක්ක අපි බලමු කොහොමද වැඩේ කරන්න කියලා Samsung AI එකේ.
හරියටම ඔබ්ජෙක්ට් එක සිලෙක්ට් කරන්න පුළුවන්. ගොඩක් සාර්ථකව කරා කියන්න අමාරුයි. නමුත් යම් තාක් දුරට ඒක ගොඩක් සාර්ථකයි. මොකද ඔක දැන් Photoshop හරි මොන හරි වලින් කරන්න ගියාම ලොකු වෙලාවක් යනවා. සාමාන්‍යයෙන් මේ වගේ නැතු සාමාන්‍යයෙන් ඕපන් බෑග්ග්‍රවුන්ඩ් එකක් තිබුණා මීට වඩා හොඳ සාර්ථකව කරයි කියලා මම හිතනවා. ඒ වගේම Samsung Gemini AI එක මේකේ තියෙනවා ඇසිස්ටන්ට්. අපිට මේක පාවිච්චි කරලා chat GPT වල යූස් කරලා තියෙනවා නම් දන්නවා. ඒ වගේ අපිට මේක chat කරන්න, ඒ වගේම කතා කරන්න, images අනම්මනම් search කරන්න අපිට මේ වගේ දේවල් වලට මේක යූස් කරන්න පුළුවන්. මේකත් ඇත්තටම දැන් ඉස්සරහට ගොඩක් දේවල් AI වලින් තමයි යූස් වෙන්නේ. ඉතින් මේකත් හොඳ ෆීචර් එකක් කියලා කියන්න පුළුවන්. ඒ වගේම Samsung එකෙන් කියනවා මේ ෆෝන් එකට අවුරුදු 6ක් දක්වා අප්ඩේට්ස් දෙනවා කියලා. ඉතින් අවුරුදු 6ක් පාවිච්චි කරනවා නම් ඇත්තම ලංකාවේ කෙනෙක් සාමාන්‍ය ෆෝන් එකක් සැලකිය යුතු කාලයක් පාවිච්චි කරනවා. ඉතින් ඒකත් එක්ක මේ ෆෝන් එක ගන්න එක වර්ත්ෆුල් වෙයි කියලා මම හිතනවා. ඒ වගේම මේ ෆෝන් එකේ තියෙන පොඩි අවාසියක් තමයි අපිට මේකේ මෙමරි කාඩ් ස්ලොට් එකක් හම් වෙන්නේ නැහැ. සහ මේකට අපිට පාවිච්චි කරන්න පුළුවන් SIM නැනෝ SIM දෙකක් පාවිච්චි කරන්න පුළුවන්. එහෙමත් නැත්නම් අපිට නැනෝ SIM එකයි eSIM එකයි විදිහට පාවිච්චි කරන්නත් පුළුවන්. එතකොට මේකට ඒගොල්ලෝ පාවිච්චි කරලා තියෙන්නේ Android version එක කියලා Android 15 latest version එක. ඒ වගේම මේක One UI 7 වලින් බලගන්න වෙනවා. ඒ වගේම ඔයාලට දැන් බලා ගන්න පුළුවන් මේකේ fingerprint scan එක. ඒක in display fingerprint scan එකක් තියෙන. ඒකත් ගොඩක් accurate වැඩ කරනවා කියලා කියන්න පුළුවන්. ඔයාලට දැන් බලා ගන්න පුළුවන් ඒක කොහොමද වැඩ කරන්නේ කියලා. ඒක ඇත්තටම තප්පරයකින් භාගයක් වගේ ඇතුළත තප්පර 0.5ක් වගේ ඇතුළත ඉතාමත් ඉක්මනට අයිඩෙන්ටිෆයි කරගෙන ෆෝන් එක අන්ලොක් කිරීම හැකියාව කර තියෙනවා. ඇත්තට මේක ගැටලුවක් නෑ ෆෝන් එකට. ඒ වගේම දැන් මම ෆේස් අන්ලොක් එක ඇඩ් කරලා තියෙන්නේ. අය බලමු මේක කොහොමද කියලා. ඇත්තටම ඒකත් හොඳයි. ටිකක් අදුරක් තිබුණත් ඒත් ඒක හොඳට වැඩ කරනවා. ඔයගොල්ලන්ට පේනවා දැන් කොහොමද වැඩ කරන්නේ කියලා. ඇත්තට මේකේ සිකියුරිටි ෆීචර්ස් ගැන ගත්තම මේ දෙකම ඉතාමත් හොඳ මට්ටමක තියෙනවා කියලා කියන්න පුළුවන්. මං ඔයාලට කලින් සඳහන් කරා වගේ මේක 8GB RAM එකක් පාවිච්චි කරලා තියෙනවා. ඒ වගේම මේ One UI එකේ මෙන්න අපිට මෙමරි ක්ලීන් කරන්න පුළුවන් ෆන්ක්ෂන් එකක් තියෙනවා. ඒකත් යූස්ෆුල්. ඒ වගේම මේකේ ප්‍රොසෙසර් ගැන මම කිව්වේ නෑ කලින්. ඒක ගැන කතා කරොත් අපිට Qualcomm Snapdragon 6 Gen 3 4 nanometer processor එක තමයි මේකේ ඇවිල්ලා තියෙන්නේ. එතකොට මේක ඇවිල්ලා තියෙන octa-core processor එකක් මේක ඇවිල්ලා. මේක ඇවිල්ලා Adreno 710. එතකොට මේක අපිට ලැබිලා තියෙන GPU එක සහ processor එක පාවිච්චි කරලා අපිට දැනට Play Store එකේ ඇවිල්ලා තියෙන ඕනෑම ඇප් එකක් ගේම් එකක් මේකේ රන් කරන්න පුළුවන්. ඒ වගේම ඔයාලට දැන් පේනවා ඇති මේක ලස්සන wallpapers ඒ වගේම themes අපිට කැමති විදිහට customize කරගන්න පුළුවන් හැකියාවක් මේකේ තියෙනවා. මම වීඩියෝ එකේ මුලදී සඳහන් කරපු ආකාරයට ඔයාලට පුළුවන් නම් මේකේ ඩාර්ක් මෝඩ් එක දාලා දිගටම පාවිච්චි කරන්න. ඒකෙන් සැලකිය යුතු මට්ටමකින් බැටරි එක ආරක්ෂා කරගැනීමේ හැකියාවකුත් ඔයගොල්ලන්ට තියෙනවා. ඒ වගේම මේ ඩාර්ක් මෝඩ් එකේ අමුතුම ලස්සනකුත් ඔයාලට පේන්න තියෙනවා. ඒ වගේම මේක ඩිස්ප්ලේ ගැන කතා කරතොත් එහෙම ඒක මම අර කලින් කිව්වා වගේ ෆුල් HD ඩිස්ප්ලේ එකක් එන්නේ. ඒ වගේම මේකේ ප්‍රොටෙක්ෂන් එක ගැන ගත්තොත් එහෙම මේක Corning Gorilla Glass Victus Plus කියන ප්‍රොටෙක්ෂන් එකෙන් ග්ලාස් එකක් තමයි ඉස්සරහා තියෙන්නේ. ඒ වගේම මේකේ බෑක් එකකට එන්නේ ග්ලාස් එකක්. ඒකත් Corning Gorilla Glass Victus Plus කියන ප්‍රොටෙක්ෂන් එක යට තියෙන ග්ලාස් එකක් තමයි තියෙන්නේ. ඔයාලට පේනද මම බෑක් කවර් එකක් මේක රිප්ලේස් කරා. මේක බෑක් කවර් එකක් නැතුව යූස් කරන්න ටිකක් අවදානමක් තියෙනවා. මොකද හේතුව මේක ගොඩක් ලිස්සනවා. මේකේ බෑක් එකේ ෆින්ගර්ප්‍රින්ට් හිටින ගතිය ගොඩක් අඩුයි. නමුත් අර ෆෝන් එක නිතරම ලිස්සන්න බලනවා. මේකේ දෙපැත්තම ග්ලාස් ඉස්සරහයි පිටිපස්සේ දෙකේම ග්ලාස් නිසා ඒ නිසා බෑක් කවර් එකක් දාලා යූස් කරන්න පුළුවන් නම් ඒක ගොඩක් හොඳයි ෆෝන් එකට. ඒ වගේම මේකේ කැමරා එකේ මෝඩ්ස් ගත්තොත් එහෙනම් මෝඩ්ස් ගොඩක් අපිට බලා ගන්න පුළුවන් වෙනවා. ඒ අතරින් මම ඔයාලට පෙන්නන්න මුලින් මැක්‍රෝ ලෙන්ස් එක කොහොමද මේ කියලා මේකේ. ඔයාලට පේනවා ඇති මේක ගොඩක් සෙන්ටිමීටර සාමාන්‍යයෙන් අපි 3ක් වගේ ලන් කරද්දී ඒක සාමාන්‍යයෙන් හොඳ ෆොටෝ එකක් කැප්චර් කර ගැනීම හැකියාවක් අපිට ඇත්තටම තියෙනවා. මේකේ මැක්‍රෝ ලෙන්ස් එක එන්නේ මෙගාපික්සල් 5ක්. සාමාන්‍ය ගොඩක් ෆෝන් වල දෙකක් එන්නේ. නමුත් මේකේ 5ක් තියෙන. ඇත්තටම කැමරාවේ ක්වොලිටි එක ගත්තම ගොඩක් හොඳයි. මොකද මේකේ මේ
ලෝ ලයිට් මේ අවස්ථාවේ තියෙන. නමුත් එහෙම වෙලත් ඉතාමත් හොඳ ෆොටෝ එකක් අපිට කැප්චර් කරගන්න පුළුවන්. මම ආයෙත් ෆොටෝස් ටිකක් දාන්නම් උදේ වරුවක දවල් වරුවක. මේ ස්ලෝ මෝෂන් වලට පේන ඇති ලයිට් එහෙම බ්ලින්ක් වෙනවා මේ ස්ලෝ මෝෂන් වෙලාවේ. අපි ඒක බලමු. ඔයාලට දැන් පේනවා ඇති අත්‍තරම් මේ කැමරා එක පාවිච්චි කරලා සාමාන්‍ය හොඳ මට්ටමේ ස්ලෝ මෝෂන් වීඩියෝ එකක් පොඩි වීඩියෝ ක්ලිප් එකක් අපිට හදාගන්න පුළුවන්. අපි දැන් බලමු මේකේ සාමාන්‍ය නයිට් මෝඩ් එක මොන වගේද කියලා. සාමාන්‍යයෙන් මේකේ නයිට් මෝඩ් එක ගත්තම ඇත්තටම ගොඩක්ම හොඳයි කියලා කියන්න පුළුවන්. හේතුව වෙලා මේක නොයිස් එකෙම ගොඩක්ම අඩුයි. ගොඩක්ම අඩුයි කියන්නේ ඇත්තටම පේන්නේ නැත්තරම් නොයිස් එක ඉතාමත් හොඳයි. මේක ප්‍රොසෙස් එකෙන් උනත් ෆොටෝ එක අපි කැප්චර් කරාට පස්සේ හොඳින් ප්‍රොසෙස් කරනවා සහ හොඳ කලර්ස් එහෙම ඇඩ් වෙලා තියෙනවා අපිට බලා ගන්න පුළුවන්. මම ඔයාලට ෆොටෝස් ටිකක් දැන් ඇඩ් කරන්නම්. අපි දවල් වරුවක ගත්ත ෆොටෝස් ටික. ඔයාලට දැන් පේනවා ඇති මම මේ මේන් ලෙන්ස් එකෙන් ගත්ත ෆොටෝ එක. ඒක ඇත්තටම ගොඩක් හොඳ මට්ටමට ඇවිල්ලා තිනවා. කලර්ස් එහෙම ඇත්තටම ගොඩක් ට්‍රූ කලර්ස් ඇවිල්ලා තියෙනවා කියලා පේනවා. ඒ වගේ මේ ෆොටෝ එකේ ෂාර්ප්නස් එකක් ගත්තම ගොඩක් ඉහළ මට්ටමක තියෙනවා. ඒ වගේම මේ දැන් මම ඔයාලට පෙන්වන්නේ 2x. ඒ කියන්නේ ඒක zoom lens එක පාවිච්චි කරලා ගත්ත ෆොටෝ එකක්. ඒකත් ඇත්තටම ගොඩක්ම හොඳ මට්ටමක තියෙනවා කියලා කියන්න පුළුවන්. මේක 2x වලින් පස්සේ ටිකක් බ්ලර් වෙනවා. නමුත් 2x දක්වා ඇත්තටම ගොඩක් හොඳ මට්ටමක ෆොටෝස් අපිට ගන්න පුළුවන්. මේ තියෙන එළියේ තියෙන වෙලාවක ගත්ත සෙල්ෆි පික්චර් එකක්. මේක ඇත්තටම ගොඩක් හොඳ මට්ටමක සෙල්ෆි පික්චර් එකක් කියලා කියන්න පුළුවන්. ඒ වගේම ඔයාලට දැන් මේ පේන්නේ ගොඩක් එළිය අඩු අවස්ථාවක. සමහර මේ බෙඩ්රූම් එකේ ගත්ත ෆොටෝ එකක් මේකේ ගොඩක් එළිය අඩු වුණා. ඒකේ ඩීටේල් ගතිය පේනවා. ඊට අමතරව මේකේ මම බෑග්ග්‍රවුන්ඩ් එක බ්ලර් කරලා තියෙනවා. මේකේ Samsung AI එක පාවිච්චි කරලා ඔයාලට ඒක පේනවා ඇති. මේ තියෙන මැක්‍රෝ ලෙන්ස් එක පාවිච්චි කරලා ගත්තම ෆොටෝ එකක්. මේකෙත් ඇත්තටම සෙන්ටිමීටර් 2ක් 3ක් වගේ වෙනකම් ඉතාමත් ලන් කරලා ඉතාමත් ලස්සන ෆොටෝ එකක් ඔයාලට ගන්න පුළුවන්. මේ දැන් තියෙන්නේ අල්ට්‍රා වයිඩ් ලෙන්ස් එක පාවිච්චි කරලා ගත්ත ෆොටෝ එකක්. ඒකෙත් ඇත්තම ඩීටේල්ස් ගතිය හොඳයි. ගැටලුවක් නැහැ. ඒක අල්ට්‍රා වයිඩ් ලෙන්ස් එකත් අපිට විදිහට පාවිච්චි කරන්න පුළුවන්. එහෙනම් මාත් එකතු වෙලා හිටපු ඔයගොල්ලෝ හැමෝටම ස්තුතියි. මගේ channel එක subscribe කරන්න කියලා මම හැමෝගෙම ආදරෙන් ඉල්ලනවා. එහෙනම් ස්තුතියි. ඉතින් එන්න.